Ida, rasakan. Iting. Wala. Atera asana. Otak na, taninno. Ganingo. Imbang ganing. Kiya bang malli, kiya bang. Bati onde ka lasti. Kiya ba? Kaarda game එක දෙන්න ඕනේ. ජනාධිපතිතුමත් කවන්නේ නැහැ මම වැඩේ කරලා දෙන්න. කිය බා. තුම්මුල්ලේ පත්මේ. අස්සනයි. අස්සනයි. මම වැඩේ කරලා දෙන්න. කරලා දෙන්න. අල්ලන් ඕන තරම් කොල්ලෝ ඉන්නවා. පත්මේ හින්දා අපිට නැති වෙච්ච දේවල් ගොඩයි. අපිට මුල් කිරිකල වැඩක් නැති වුණා. ලක්ෂ 10යි. ලක්ෂ 10ක්? අපිට බැයිද බං මේ වැඩේ අපෝ ගන්න? අපි මේ වැඩේ ගමු බං. කොටලා මරන්නම් බං. අපිට රම්බොටයි පත්මෙටයි ෂොට් එක දෙන්න බැරි වෙච්ච හින්දා. දැන් ඒ ගෝනල් රංජියට ගියා. ගෝන රංජි මොනට කිත්තෙද්ද බං යකෝ මම ඇතුළින්නකට උඹට වතුර බාල්දි 3ක් දෙනවා උගේ එකක් මට දෙනවා උමකෙද්ද අපිට ආයේ සොයිසයි ගෙදර තැන ගන්න ඕන නම් අපි පත්මෙට ගේමක් දීලා පෙන්නන්න ඕන. ඒ වැඩේ මං කරන්න. හරි මං ආසාවෙන් බලාගෙන ඉන්නවා පත්මගේ ලේ දකින්න. හරි මග්ගා මරුවෙක් වෙන්න ඕනේ. රොබට් අයියව හම්බෙන්න කියලා. මට රොබට් අයියා කිව්වා ඇවිල්ලා හම්බෙන්න කියලා. අර මේ පන්සල ළඟ මල් කඩේ දාගන්න රොබට් අයියා තමයි කිව්වේ එන්න කියලා හම්බෙන්න. කවුද? අයියේ මම මල් සිමියෝගේ පුතා. ඒ කවුද බං? ඇයි අයියේ අමරීදී අමරේ අයියා කිව්වේ මේ කැලණි පන්සල ගාව මල් කඩයක් දාගන්න දෙන්නම් කියලා. ඒව දීලා ඉවරයි බං. අනේ එහෙම කොහමද රොබට් අයියේ? මට අමරේ අයියා පොරොන්දු වුණානේ. යකෝ මේ රොබට් දෙයක් කිව්වොත් කිව්වා මේ කැලණියේ රජුරුව මම රොබට් කන්නේ නැතුව ඵලයන් මෝ එළියට දාපන්. එතකොට රොබට් අයියා මේ රාජගිරිය පැටියට යන්න කියනවා. බීපා උඹට ඉතරද බොණ්ඩ දෙන්න ඕනේ නෑ එනම් ඔබ බිව්වේ පොතට දාපන් පද්මේ අයියේ කරක්කුනේ අඩ මේ පද්මේ කරක්කු පද්මේ කොද කරක්කු අල්ලු පද්මේට මේක පද්මේ බාප්පුට දෙක මේ බිනගම
බොන්ඩෝනේ කෙවල කරගනි. කොට කුඩු කරප් පරයාගේ. එන්න. අල්ලලා ඉන්න. මේ අරක්කු වෙන්න නෑ බං නායට. එසල්ලන් හරියන්නේ නෑ බං මාත් එක්ක හරිද? අල්ලලා මු අපේ කෙන්නේ බං. බත් අරක් කුණු ගා කමිනෝ පලයන්. මොකද උඩ ඩෝන් ගිල්ල? උඩ ඩෝන් ගියට අපිට මොකද බං? මින්දුවා මේ පැටි යන ගමන නවත්තන්න කාටවත් බෑ. පැටි ගහේ අත්ත කපලා දාලා තමයි උඩට යන්නේ. ආය වෙන කිසිම එකෙක්ට නගින්න ඒ ගහේ යතු නෑ. අන්තරාදායක ඖෂධ පනතේ 54 ආ වගන්ති අනුව වර්ධකරුවෙකු වූ තමාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් මෙයින් නියම කරමු. එඩෝ කියවලා නැගිටා බණ්ඩෝ. ඔබ කවුද? බරාජිකේ පැටි. එඩෝ නෙඩා. එඩෝ ඒ නේදඩෝ. ඒ කවුද ඔබට ගෙව්වෙඩෝ? ඇතුළුන්ද? ලොක්කෝද? කතා කර. එඩෝ. එඩෝ මයිම්ම. දෝලේ වදලා ආවම. උඹට බලන්න. මුන්ට එනාත වදින්න බෑ බං. මේව ගන්නද බං මිනිස්සුන්ට? අපේ ගෙන්න වෙන්න බෑ. අඩෝ උඹ දන්නවද? ඔය පොයි අලුගෝසර උදට ලොකුම අලුගෝස මන් තමයි ඩෝ. බලන්න. එබේ. වතුර උරුල දෙපන් ඈ. මම නාන්න දෙනවා. වාසිකෙන් නෑ බං. එරලම්. මේ පැත්තට කොල්ලෙක් ආවද? කොල්ලෙක්? කොල්ල කොයිද සර් දැන් මේ වත්තේ? ඉන්න කොල්ල සේර මාණ්ඩුවෙන් අල්ලන් ගිහලා ටයර් දාලා පුච්චනවානේ. තේ මේ දවස්වල තියෙන කලබලස්සේ හොරු බෝ වෙලා ඉන්නේ. තමුසෙත් ටිකක් පරිස්සමින් ඉන්නවා. හරි? අපි යනවා. හොඳයි සර්. ආයිබෝන් කිව්වා. මල්ලිගේ නම මොකද්ද? මම මේ රාජගිරිය පැටි සර්. රාජගිරියේ පැටි. මේක එච්චර හොඳ තැනක් නෙමෙයි. අපි යන්න. නාගේ වයිපර් එක මාලේ කඩලා රාජගිරිය හන්දියේ. මං ආවේ ඒක අරන් යන්න. මාව නරක මිනිහා කරගන්න එපා. ඔය දන්නවා දැන් මේ ඒරියල් එකේ කවුද රජුරෝ කියලා. බින්දුවා. මාලාර වරේ. යමු. ඒ සහෝදරයා මොකද උනේ? මගේ පරම්පරාව නැති කරනවා යකෝ. අඩෝ මගේ ගෙදරටම ඇවිල්ලා මගේ උන් කඩන් ආපු මාළේ අරන් ගියා. මේක මගේ වත්ත. මේක මං ඉපදුන මුඩුක්කුව. ඌ කදුරෝ මට යන්න කියන්නේ. කවුද සහෝදරයා මිනිහා? කැලණියේ රොබර්ට්. මිනිහා තමයි දැන් රාජගිරිය රජ කරන්නේ. සමරේ ඔබ දන්නවද? ඉස්සර මේ ඒරියල් එක මගේ තාත්තගේ. දැන් ඒක මගේ. ඉස්සරහට එකේම තමයි ඩෝ මේ ඒරියල් එක පැටියාගේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒට බොරැල්ලේ කනත්තට බඩු වෙනවා. පැටි බායුධය අරගෙන මාළු පෙට්ටියක දාගෙන මාළු විකුණ තලංගම කනත්තට එනවා. හරියටම ඔරුගොඩ වත්තේ සීතා හෝටලේට උඹලා දෙන්න බලාගෙන දිද්දී රොබර්ට් උගේ ගෝලය දෙන්නෙක් එක්ක කඩේට එනවා. ගාලේ අපිට සිගරට් පැඩ් දෙන්න. මල්ලේ එන්න බොමු තේක.
අපි ආවෙත් තේ බොන්න නෙමෙයි අයියා. උඹලා මේ පැත්තේ නෙවෙයි නේද? නෑ අයියා. අපි රාජගිරි. රාජගිරි මොනවද මේ කරන්නේ? අද කතා නැති. කැලණිය රොබර්ට්ට දීලා කොහෙද? ඔරුගොඩ වත්තේදී. කවුද ගේම දීලා තියෙන්නේ? ඇඩ්‍රස් නෑ බං. පැටි? ලී බෝයිස්ලා දාලා මිනි මරන්නේ පැටි විතරයි. එහෙනම් පැටි වැඩ පටන් ගත්තා. මාරයිනේ බං.